කෝච් කෙනෙක් හොයනකොට සර්ටිෆයිඩ් කෝච් කෙනෙක් හොයාගන්න ඕනේ. නැත්නම් ඔයගලන්ට කම්පිටිෂන්ස් වලට ෆේස් කරන්න පොඩ්ඩක් අමාරුයි. මොකද කම්පිටිෂන්ස් වල විස්තර ඒවා නික ඇප්ලයි කරන විදි එහෙම ගොඩක් තියෙනවා. එතකොට කෝච් කෙනෙක් තෝරගත්තාම ඔයගලන්ට පුළුවන් කෝච් ත්‍රූම ගිහිල්ලා මොකක් හරි දැන් අපි උදාහරණයක් විදිහට කියමු මාගම් ස්පෝර්ට් ෂූටින් ස්පෝර්ට් ක්ලබ් එක මාගම්ම තියෙනවා. ඒ අඟුරු කලපැලැස්සේ අර ඒ වගේ ක්ලබ් එක ත්‍රූ ගිහිල්ලා තමයි මේ කම්පිටිෂන්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. නැත්තම් නිකන් එළියේ ඉඳන් එකපාරට අමාරුයි ඇප්ලයි කරන්න. ලංකාවේ එයා රයිෆල්ස් පිස්ටල්ස් රේන්ජ් දෙකක් තියෙනවා. එකක් තමයි අපි දාන පැලට් එකේ සයිස් එක අනුව වෙනස් වෙනවා. 0.2 to 177. එතකොට අපිට රේන්ජ් වලට ගෙනන්න පුළුවන්. ඒ කියන්නේ ෂූටින් රේන්ජ් වලට ගෙනන්න පුළුවන් 17 විතරයි. මොකද 0.22 එලව් කරන්නේ නැහැ ෂූටින් රේන්ජ් වලට. ඒක ගොඩක් නිකන් අර හන්ටින් පැත්තට යන හින්දා. ඉතින් මං කියන්නේ ඔයගොල්ලෝ ගන්නකොට ඔයගොල්ලෝ ෂූටින් ස්පෝට් එකක් විතර කරනවා නම් කැලිබර් එක 170 තියෙන එකක් ගන්න. ඒක තමයි ඉතින් හොඳ. එතකොට ඔයගලන්ට ගෙදර පාවිච්චි කරන්නත් පුළුවන්, රේන්ජ් එකට ගෙනන්නත් පුළුවන් හින්දා. හරි දැන් ඔයගොල්ලෝ ස්පෝට් එක කරන්න ඔක්කොම විස්තර ටිකක් හොයාගත්තා. දැන් ඔයගලන්ට ගන්න එකක් ගන්න ඕනේ කියලා හිතමුකෝ. ඔයගලන්ට මං කියන්නේ ගන්න එකක් ගන්නකොට ඔය නිකන් බයි ඇන් සෙලින් කරන කට්ටියෙන් ගන්න එපා. මොකද ඕගලන්ට එක පස්සේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද ගන්නලත් ක්වොලිටි එක අඩුයි. අනික ඊට පස්සේ අර වගේ අර සර්ටිෆිකේට් එකක් ඔයක් හම්බ වෙන්නෙත් නැහැ. මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා ළඟ තියාගෙන අර ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මොකද අපි එයා රයිෆල් එක අරයනකොට කෝකටත් කියලා මේ අර දුන්න ලියුම අරයි යනවා. ඒ හින්දා මම කියන්න ඔයගලන්ට බලයලත් ආයතන වලින් ගන්න කියලා. මම උදාහරණ විදිහට දෙක තුනක් කියන්නම්. මම මේක අර කිසිම සල්ලි අරන් කරන්න වැඩක් නෙමෙයි. මම නිකන් කියන්නේ මේ උදාහරණ විදිහට නිම්රොඩ් එක, ඊට පස්සේ WT තෝමස් එක කඩවත, ඊට පස්සේ රංජිත් ගන් කියා සෙන්ටර් and රයිෆල් පොයින්ට්. ඔය ආයතන තමයි ලංකාවේ ගොඩක්ම හොඳට එයා රයිෆල් බිස්නස් එක කරන කට්ටිය. මොකද ඒගොල්ලන්ගේ හොඳ පිළිවෙලකට ඒක කරනවා. ඒගොල්ලන්ගේ වගකීමක් එක්කම කරනවා. ඒ හින්දා මම කියන්නේ ඒකයි මම රෙකමන්ඩ් කරන්නේ ඔයගලන්ට ඒ වගේ තැනකින් ඔයගොල්ලෝ කැමති විදිහට එයා රයිෆල් එකක් ගන්න කියලා. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම සබස්ක්‍රයිබ් කරන්න channel එක හොඳයි නම්. මොකද මම මේ කතා කරන්නේ ලංකාවේ අපිට කරන්න පුළුවන් දේවල් ගැන. පොඩි රටක උනාට අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් ලංකාව තුලේ. ඉතින් අපි බලමු ඉස්සරහට අපි තව මොනවද කරන්න පුළුවන් දේවල් කියලා හොබි එකක් විදියට, ඒ වගේම පැෂන් එකක් විදියට මොනවද කරන්න පුළුවන් කියලා බලමු.